කොරියානු රැකියාවන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම අද වීඩියෝ එක කරන්න හේතුව E8 වීසා එකෙන් කොරියාවට යන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඕන. මේ ඇප්ලිකේෂන් එක මොකක්ද? ඒ වෙබ්සයිට් එක අපිට විශ්වාස කරන්න පුළුවන් එකක්ද? අපේ තොරතුරු ලබා දෙන්නද? මේ වගේ ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මෙන්න මේ ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එක මොකක්ද කියලා කියන්නම්. SLBFE නෙමෙයි SLFEA කියන වෙබ්සයිට් එකට ඔයගොල්ලන් යන්න. www.slfea.lk කියන වෙබ්සයිට් එකට යන්න. මෙන්න මේකට ගියාම මේක ඔයගොල්ලන් ෆෝන් එකෙන් යනවා නම් ඔයගොල්ලන්ට භාෂාව තෝරන්න ඕන වගේම කොරියන් කියන එක තෝරන්න ඕන. වෙන රටක් තේරුවත් ඔයගොල්ලන්ට එන්නේ මේ වගේම එකක් තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා register now කියලා. ඒ කියන්නේ අපි normal PC එකකින් ගියොත් මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ register now කියන එකට ගියාම ඔයගොල්ලන්ට මෙතන භාෂාවක් තෝරන්න තියෙනවා. ඒ වාට අදාළ භාෂාව තෝරන්න. ඒ තේරුම මෙන්න මේ වගේ විස්තරයක් තියෙනවා. මේකේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. කිසිම තැනක සඳහන් වෙලා නැහැ. E8 වීසා එකෙන් කොරියාවට රැකියාවන් සඳහා බඳවා ගැනීම සඳහා මෙම තොරතුරු එක්රැස් කරනවා හරි මොකක් හරි කියලා කිසිම දෙයක් මේකේ සඳහන් වෙලා නැහැ. මේක නිසා විදේශ සේවාවකින් ඇහුවා. නමුත් විදේශ සේවාවකින් කියන එකම කාරණාව E8 වීසා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන්නම්. එතනින් එහාට කිසිම දෙයක් කියන්නේ නැහැ. අඩුම තරමේ මෙන්න මෙහෙම ඇප්ලිකේෂන් එකක් තියෙනවා පුරවන්න. ඒකෙන් ගන්න අය විතරයි ගන්නෙ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ තොරතුරු දීලා තියන්න. ඉස්සරහට එක්සෑම් එකක් තියෙනවා. මෙහෙම කිසිම දෙයක් කියන්නේ නැහැ. E8 වීසා එක සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරන්නම් කියන එක විතරයි ඒගොල්ලන් කියන්නේ. නමුත් ඉතින් මේක පිරෙව්වට කමක් නැහැ. මොකද ගොඩක් අය මෙන්න මේ වෙබ්සයිට් මේ වෙබ් අඩවිය මොකක්ද කියලා අහනවා. මේක ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය පුද්ගලික සමාගමක් වුණාට මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මේකට තොරතුරු දෙන්න පුළුවන් බය නැතුව මෙතන තියෙන කෘෂිකාර්මික දීවර සහ වෙනත් විදේශ රැකියා අවශ්‍යතාවයන් සඳහා අභිලාෂයන් කැඳවීම කියලා. මේක නිකන් අර තොරතුරු එක්රැස් කිරීමක් වගේ. ඉතින් මෙතන අපිට මූලික සුදුසුකම් ටිකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් බැලුවොත් ලෝකේ ඕනම රටකට රැකියාවක් සඳහා පිටත් වීමේදී අවශ්‍ය වෙන දේවල් තමයි මේකේ තියෙන්නේ. කොරියාවට විතරක් කියලා වෙන් කිරීමක් නැහැ. මෙතන මොකද ඔයගොල්ලන් දන්නවා දැන් කොරියන් එක්සෑම් එකට එහෙම දානකොට ඒක වෙනම කියලා තියෙනවා. කොරියාවේ මෙන්න මෙච්චර කාලයක් රැඳී සිටපු කෙනෙක් නොවිය යුතුයි. එහෙම නැත්නම් කොරියාවේ මෙන්න මේ වැරදි වලට අහු වෙච්ච නැති කෙනෙක් වෙන්න ඕන. මේ වගේ දේවල් ඔයගොල්ලන්ට දැකලා තිනේ ඔයාලා කොරියන් එක්සෑම් එකට අයදුම් කරනවා නම්. හැබැයි මේකේ එහෙම කොරියාව කියන වචනේ ගෑවිලාවත් නැහැ. මේකේ තියෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි. වයස අවුරුදු 23ත් 50ත් අතර විය යුතුයි. මෙන්න මේක ගැන ගොඩක් ඇහලා තිබුණා. අනේ අවුරුදු 18 ඉඳලා chance එක නැද්ද? කලින් 20 ඉඳලා දෙනවා කිව්වා. එහෙම කියලා. ඉතින් මේ ගැන මමත් කියන්න දන්නේ නැහැ. මේක තොරතුරු එක්රැස් කිරීමකට කියලා තමයි මම නම් හිතන්නේ. ඊළඟට අයදුම්කරුවන් වර්ණන්දතාවෙන් හෝ වෙනස් ශාරීරික දුබලතාවෙන් තොර විය යුතුයි කියලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුවන් සිරගත වීමක් හෝ බරපතල දඬුවමකට ලක් නොවිය යුතුයි. අයදුම්කරුවන් සඳහා ඕනෑම රටකින් පිටුවහල් කිරීමේ හෝ පිටත්වීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුයි. අයදුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමේ තහනමකට ලක් නොවී සිටීම හෝ ශ්‍රී ලංකාවෙන් පිටත්වීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා නොමැති අයවලුන් විය යුතුයි. ළඟට අභිලාෂයන් කැඳවීමේ ක්‍රමවේදය යටතේ තියෙනවා. අභිලාෂයන් කැඳවීම මාර්ගගත ක්‍රමවේදය මගින් පමණක් සිදු කරේ. www.slfea.lk මෙම වෙබ් අඩවියට පිවිසි අදාළ තොරතුරු සපයන්න. අභිලාෂයන් යොමු කළ හැකි අවසාන දිනය 2025 මාර්තු මාස 9 වන දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ. අමතරව තියෙනවා විශේෂ දැනුම් දීම. මෙම දත්ත රැස් කිරීම සඳහා කිසිදු අය කිරීමක් නොමැත. මේ සඳහා කිසිදු ගෙවීමක් බාහිර ආයතනයකට පාර්ශවයකට පුද්ගලයෙකුට හෝ ආයතනයේ සේවකයෙකුට සිදු නොකළ යුතුයි කියලා. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන් සල්ලි ගෙවන්න එපා. මේකේ තියෙන නිකන් දත්ත රැස් කිරීම කියන කතන්දරේ මෙතන තියෙන දත්ත රැස් කිරීම සඳහා. කියන්නේ ඔයගොල්ලන්ගේ තොරතුරු අරගන්නවා විතරයි. හරිද? මේක පිරෙවුවා කියලා ඔයගොල්ලන්ට කොරියන් යන්න දෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. නමුත් ඔයාලා මේක පුරවන්න. මොකද මේ වෙබ්සයිට් එකට තොරතුරු දුන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිය නම් මේක කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔයගොල්ලන් ෆිල් කරන්න ඕගොල්ලන්ගේ වැදගත් තොරතුරු තමයි අපි මේකට දෙන්නේ. ඕගොල්ලන්ගේ ID numbers දෙනවා, phone numbers දෙනවා, address දෙනවා, නම දෙනවා, passport numbers දෙනවා, මේ ඔක්කොම දෙනවා. ඒ නිසා හැම එකටම මේව දෙන්න යන්න එපා. ඒක තමයි ප්‍රධාන කාරණාව. දැන් E8 වීසා උණුසුමේ තියෙන වෙලාවට ඕකෙන් වැරදි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන කෙනෙක්. දැන් ගොඩක් අය ඇහුවා මේක පුරවන්න දෙපාද කියලා. ඉතින් මේක පුරවන්න මොකක් වෙයිද දන්නේ නැහැ. මේකෙන් තොරතුරු ගනීද දන්නේ නැහැනේ. ඒ නිසා මේක පුරවන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද
මම මෙහෙම කියනකොටත් බහුතරයක් දෙනා E8 එකට යන්න E8 වීසා එකකින් යන්න බලාපොරොත්තු වෙන බහුතරයක් දෙනා දැනට මේක පුරවලා ඇති. ඒ වගේම ගොඩක් අය කියලා තිබ්බා මේක සබ්මිට් වෙන්නේ නැහැ. ෆේල් වෙනවා කියලා. එහෙම කාරණාවක් නම් තියෙනවා. සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට මේක ෆේල් වෙනවා. සමහරක් අය අර උස අර මේ දානකොට ඒවා අඩි ගානෙන් දාලා ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. එහෙම නැතුවත් ෆේල් වෙන වෙලාවල් තියෙනවා. ඒක එච්චර ගමන් දෙක තුනක් try කරාම වැඩේ කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මේ E8 වීසා උණුසුම මැද්දේ මේක ඕගොල්ලන් දැනගන්න ඕන කාරණාවක්. සාමාන්‍යයෙන් අපේ නම ID number එක ඊට පස්සේ අපේ ඇඩ්‍රස් එක අපේ ෆෝන් නම්බර්ස් අපේ පාස්පෝර්ට් නම්බර්ස් මේ වගේ දේවල් දැන් පාස්පෝර්ට් නම්බර් කියන්නේ පාස්පෝර්ට් එක ඉෂුව කරපු එක එක්ස්පයර් වෙන ඩේට් මේ ඔක්කොම අපි දෙනවනේ. දැන් මේ වගේ දේවල් අපේ වැදගත් තොරතුරු. දැන් මේ E8 උණුසුමට එහෙම නැත්නම් E9 E7 එහෙම නැත්නම් වෙන රටකට අපි හිතමු ඊශ්‍රායල් යන්න රුමේනියා යන්න ඒ වගේ ටිකක් අර අපි කියන්නේ තැටිය රත් වෙච්ච වෙලාවට මොනවා හරි රටක්කට යන්න කියන ඒ ටොපික් එක උඩාපු වෙලාවට ඕගොල්ලන්ගේ මෙන්න මේ තොරතුරු මංකොල්ල කන්න සමහරක් අය ෆේක් වෙබ්සයිට් හදලා සමහර විට කියන්නේ ඔරිජිනල් වෙබ්සයිට් එකක් විදියටම සියල්ලම හදලා මහ ලොකු දෙයක් නෙමෙයිනේ එහෙම දෙයක් කරන එක. හදලා ඕගොල්ලන්ගේ තොරතුරු අරගන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් දේවල් කරද්දි හරිම පරිස්සමෙන් සමහර විට ඕගොල්ලන්ගේ ඩිවයිස් හැක් වෙන්න පුළුවන්. ඒ ඩිවයිස් එක හැක් වෙනවා නම් ට වඩා බරපතල දේ තමයි ඕගොල්ලන්ගේ මේ පර්සනල් ඩීටේල්ස් එළියට ගියාම දැන් ඔයාලගේ පාස්පෝර්ට් නම්බර් එකකින් ඔයා වගේ වෙන කෙනෙක් පෙනී ඉඳලා මොන හරි අපරාධයක් වුණත් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ තොරතුරු මේ විදිහට එළියට ගියොත්. නිසා මේ වගේ අවස්ථාවල ඕගොල්ලන් ටිකක් සිහි බුද්ධියෙන් කල්පනා කරන්න පිස්සාට පිස්සු හැදුනා වගේ වැඩ කරන්න එපා. ඉතින් E8 එක ගැන මම මීට කලිනුත් කතා කරා. ඒ නිසා ගොඩක් ලොකුට කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මේ E9 කරලා E9 වීසා එකෙන් යන්න එක්සෑම් කරලා වෙබ් එකේ ඉන්න අය E8 එකෙන් යන්නද E8 එකට දාන්නද එහෙම කියලා ගොඩක් අය අහලා තිබුණා. ඇත්තටම මගේ අදහස E8 එකට වඩා E9 එක සෑහෙන උඩින් තියෙන්නේ. තවම අපිට අත්දැකීමක් නැහැ E8 එක මොන වගේද කියන මම දන්නෙත් නැහැ ඇත්තටම. මට කිසිම පෞද්ගලික අත්දැකීමක් නැහැ. අඩුම E8 එකෙන් වැඩ කරපු වෙන රටක කෙනෙක්වත් හම්බෙලා කතා කරලා එහෙම කිසිම අත්දැකීමක් නැහැ. නමුත් මට තේරෙන විදිහට ලැබෙන තොරතුරු අනුව E8 එකට තියෙන නිකන් පොරොන්දු පඩියක් වගේ පඩියක්. එතකොට ඒකෙන් අපි දන්නවා හැම අපිට පඩියක් ගත්තම ඒකෙන් කැපෙන දේවල් කැපිලා අතට හම්බෙන ගාණ අඩුයි. ඊට පස්සේ අපිට OT නැති වුණාම එහෙම වුණාන් පස්සේ ඒක අපිට ලැබෙන මුදල අඩුයි සහ අපිට රැඳී සිටීමේ කාල සීමාව මේකේ මාස 5ක් මාස 8ක් වගේ කාලයක් වාර 3ක් අපිට ලැබුණත් අපි E9 එකෙන් කොරියාවට ගියොත් අපිට වාර දෙකේදී 4-10 දෙකක් ඉන්න පුළුවන්. එතකොට අපිට ලොකු ආසන්න වශයෙන් අපිට අවුරුදු 10ක් ඉන්න පුළුවන්. ඉතින් ඒ අවුරුදු 10 දී අපිට ලොකු ගාණක් හොයාගන්න පුළුවන්. ඒ නිසා වෙබ් එකේ ඉන්න අය නම් E8 එකකින් යන මෝඩ වැඩේ කරන්න එපා. විශේෂයෙන්ම ඕගොල්ලන් වෙබ් එකේ රැඳිලා ඉන්න කෙනෙක්ට ඇග්‍රීමන්ට් එකක් නොලැබී යාමේ ප්‍රතිශතය සෑහෙන අඩුයි. ඒ නිසා යාලා මේ E8 එක ගැන එච්චර හිතන්න එපා. ඊළඟට අනිත් කාරණේ තමයි ගොඩක් අය ඇයි මේකට වීඩියෝ එකක් කරන්න නැත්තේ මේ ගැන තොරතුරු දෙන්නේ නැත්තේ කියලා ගොඩක් අය අහලා තිබුණා. මෙහෙමයි. මේ ටොපික් එක දැන් ඔයගොල්ලන් මම මේක මේ සරලවම කියන්නම්. මොකද මේ ටොපික් එක YouTube කරන කට්ටියට කොරියන් උගන්නන සහරි කොරියන් සම්බන්ධ තොරතුරු දෙන අයට නෙමෙයි YouTube එකෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙන කොරියන් අයියලට මේක මාර එකක්. මොකද මම දැක්ක සමහරක් channel විනාඩි 10න් 10 විනාඩි 20න් 20 එයා නිකන් එයාගේ තාත්තා ලංකාවේ ජනාධිපති එයාගේ බාප්පා තව කවුරු හරි වගේ channel කරන අයත් ඉන්නවා. ඉතින් දානවා දඩබඩ ගාලා වීඩියෝස් දානවා. අපේ අයත් අනේ මන් දන්නේ ඔයාලා එච්චර මෝඩද කියලා මම එහෙම කියන්න කැමතිත් නැහැ. නමුත් එහෙම හිතන වෙලාවකට මාර විදියට ෆයර් වෙනවා ඒව දැක්කම. ඔන්න මෙච්චර ඇග්‍රීමන්ට් 7000ක් දෙනවා කියනවා. ඊට පස්සේ තව ටිකකින් දානවා වයස මෙච්චර වෙනකන් ගන්නවා කියනවා. ආයි ටික වෙලාවකින් කියනවා නෑ මේ වයසේ ඉඳලා මේ වයස වෙනකන් ගන්නවා කියනවා. ආයි ටිකකින් කියනවා ලක්ෂ 20ක් යනවා කියනවා. ඔය වගේ එක එක කතන්දර දාන හැම එකටම ඕගොල්ලන් අහු වෙනවා. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියලා මේ වෙබ් අඩවියක් තියෙනව නේද? මේක මොකටද තියෙන්නේ? දැන් ඕගොල්ලන් මේ announcement වලට ගිහින් බලන්න අන්තිම announcement එක මොකක්ද කියලා මෙන්න කොරියා. මේ announcement වල අන්තිම announcement එක තියෙන්නේ මේ special topic exam එක ගැන. මෙතන E8 එක ගැන මුකුත්ම නැහැ. E8 එක ගැන news එක ආවේ E8 එකට කැබිනට් අනුමැතිය ලැබුණා කියන news එක විතරයි තව. ඊට පස්සේ යාළුවා කිව්වා E8 එක සාධාරණ මිලකට කියන්නේ ගිනි ගණන් වලට නැතුව සාධාරණ මිලකට E9 එකේ වගේ දරා ගන්න පුළුවන් මිලකට කොරියාවට ගිහිල්ලා ඒ සේවය කරලා පඩියක් අරගෙන ඒ පඩිය මේ කියන්නේ වියදම් කරන මුදල
ඒ පඩියෙන් කවර් කරගන්න පුළුවන් මට්ටමට අරගෙන යන්න ක්‍රමවේදයක් හදනවා කියන එක ගැන කිව්ව මිසක් මෙච්චර අපිට ඇග්‍රිමන්ට් ලැබුණා මෙච්චර යවනවා මෙන්න මේ අහවල් දවසේ යවන්නේ මෙහෙමයි තෝරගන්නේ කියලා කිසිම දෙයක් කිව්වේ නැහැ. ප්‍රසිද්ධ මාධ්‍ය කිසිම තැනක කිව්වේ නැහැ. ඉතින් ඒක නිසා ඔගොල්ලන් මේ YouTube කරන අයියලා මල්ලිලා කියන දේවල් වලට රැවටිලා පිස්සෝ වගේ දඟලන්න එපා. අපරාධය ඔගොල්ලන්ගේ අර හොඳට තියෙන ලේ ටික පිච්චෙන එක විතරයි වෙන්නේ. ඔගොල්ලන් E9 එකේ ඉන්න අය ඒ පැත්තට වැඩ කරන්න. මොකද වයස තියෙන හැමෝටම මම කියන්නේ එක්සෑම් කරලා E9 එකෙන් යන්න බලන්න. E8 එක මේ නිකන් අපි කියන්නේ E8 එක මේ සාමාන්‍ය දෙයක්. මේක එච්චර ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි. E8 එකෙන් ගේමක් ගහ ගන්න පුළුවන් බැරි නැහැ. ගේම් ගහපු අය ඇති වෙන රටවල් වල. නමුත් E8 එකට වඩා ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් E9 එකෙන්. ඒ වගේම E8 එකකින් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වයස ප්‍රශ්න තියෙන අය හරි එයාලා මේ විදේශ සේවා එකෙන් දෙන පිළිගන්න පුළුවන් තොරතුරු මත වැඩ කරන්න. එහෙම නැතුව එක එක්කෙනා කියන තොරතුරු පස්සේ ගිහිල්ලා ඔගොල්ලන් නිකන් අමාරුවේ වැටෙන්න එපා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. E8 වීසා එකෙන් යන බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉක්මනට E8 වීසා එකෙන් කෝට් එකක් අපිට ඇවිල්ලා ඔයගොල්ලන්ට යන්න chance එක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම E9 එකෙන් යන බලාපොරොත්තු වෙන සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා මේ ළඟම එන කෝට් එකෙන් ඉක්මනට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඔයගොල්ලන් සියලුම දෙනාට ඉක්මනට කොරියාවට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.